බලන්න ඔයාටත් මේ දේවල් සති දෙකකට වඩා වැඩි කාලයක් තිස්සේ දැනලා තියෙනවද කියලා. කිසිම හේතුවක් නැතුව තනිකම අධික දුකක් හෝ ජීවිතය ගැන ලොකු කලකිරීමක් දැනෙනවද? කලින් ආසාවෙන් කරපු වැඩ දැන් එපා වෙලා වගේද? ඒ වගේම කැම අප්පිරියාවක්, නිින්ද නොයෑමක්, අධික තෙහෙට්ටුවක් දැනෙනවද? කිසිම හේතුවක් නැතුව මම වැඩ කරන නැති කෙනෙක් කියන හැඟීම ඔයාට නිතර එනවා නම් මතක තියාගන්න. ඔයා ඉන්නේ ડિප්‍රෙෂන්, එහෙම නැත්නම් විෂාදය වැනි රෝගී තත්ත්වයක වෙන්න පුළුවන්. ඔව්, මෙම තත්ත්වය 100% සුව කරන්න පුළුවන්. ඒකට සාර්ථක ක්‍රම දෙකක් තියෙනවා. අංක 1. වෘත්තීය මට්ටමේ උපදේශකයෙක් එක්ක ඔයාගේ හිතේ තියෙන ප්‍රශ්නේ කතා කරලා ඊට අදාළ උපදෙස් ලබා ගන්න එක. අංක 2. මනෝවෛද්‍ය උපදෙස් යටතේ මොළයේ රසායනික අසමතුලිතතාවය හදන්න ඖෂධ ලබා ගැනීම. මෙමගින් නැවත සතුටින් ජීවත් වෙන්න ඔයාට පුළුවන්. මීට අමතරව දිනපතා ව්‍යායාම කිරීම සහ විශ්වාසවන්ත කෙනෙක් එක්ක ඔයාගේ ජීවිතේ වෙන දේවල් බෙදා ගන්න එකත් සුව වෙන්න ලොකු උදව්වක්. ඔයා තනිව විඳවන්න එපා. උදව් ඉල්ලන එක ඔයාගේ ශක්තියක්. ඕනෑම වෙලාවක 1926 හෝ 1333 අංක වලට කතා කරලා නොමිලේම උදව් ලබා ගන්න. ඔයා තනි වෙලා නැහැ. අපි ඉන්නේ ඔයා එක්ක. අපි මයින්ඩ් කෙයා.